මිනිසෙකුට මේ ලෝකයේ දෙන්න පුළුවන් දරුණුම සහ අමානුෂිකම දඬුවම මරණ දඬුවමයි කියලා ඔබ හිතනවා නම් ඔබට වැරදිලා. මොකද මේ ලෝකයේ එක් ස්ථානයක් තියෙනවා. එතන ඉන්න සිරකරුවන් හැමදාම උදේ ඉඳන් රාව වෙනකම් බලධාරීන්ගෙන් හඬා වැළපීමෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි. අනේ කරුණා කරලා අපිට මරණ දඬුවමය දීලා මේ අපායෙන් නිදහස් කරන්න කියලා. ජීවිතයට වඩා මරණය සැපතක් කරපු කිසිදා හිරු එළිය නොදකින ඒ ලේ පිපාසිත අපාය මොකද්ද? සාමාන්‍යයෙන් ඕනෑම අපරාධකාරයෙක් උසාවියකදී මරණ දඬුවමේ නියම වෙද්දී බයෙන් වෙවුලන්න ගන්නවා. හැබැයි රුසියාවේ එක සිරගෙදරක් තියෙනවා. එහෙට ඇතුළු කරන සිරකරුවෝ Tamanගේ ජීවිත කාලය පුරාම ඉල්ලන්නේ Tamanව මරා දාන්න කියලා. මරණය පවා සතුටින් බාරගන්න හිතෙන තරමට මේ මිනිසුන්ව දිනපතා උමතු කරවන ලෝකෙත් දරුණුම මිනිමරුවන් 3500කගේ අවසාන නවාතැන වුණු බ්ලැක් ඩොල්ෆින් බන්ධනාගාරයේ ඇතුළත ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද? රුසියාවේ කසකස්ථාන දේශ සීමාවට ආසානයෙන් පිහිටි සොල් ඉලෙට්ස් කියන හුදකලා නගරයේ තමයි මේ බිහිසුණු සිරගෙදර පිහිටලා තියෙන්නේ. නිල වශයෙන් මෙයට කියන්නේ පැනල් ක්ලෝනි නම්බර් 6 කියලා. සීත ඍතුවට ඍණ අංශක ගණනින් උෂ්ණත්වය පහළ බහින අධික සීතලෙන් ගැහෙන මේ කලාපය සාමාන්‍ය මිනිසෙකුට ජීවත් වෙන්න තියා හිතන්නවත් බැරි තරම් කටුක පරිසරයක්. මේ සිරගෙදර ප්‍රධාන දුවාල අසල සිරකරුවන් විසින්ම සිමෙන්ති වලින් නිර්මාණය කරපු කළු ඩොල්ෆින් මත්ස්‍යයෙකුගේ පිළිරුවක් දකින්නට ලැබෙනවා. අන්න ඒ නිසයි මුළු ලෝකයම මේ අපාය බ්ලැක් ඩොල්ෆින් ප්‍රිසන් නමින් හඳුන්වන්න පටන් ගත්තේ. නමුත් මේ පරිසරයට වඩා 100,000 ගුණයක් දරුණු වෙන්නේ මේ තාප්ප ඇතුලේ ජීවත් වන මිනිස්සු. සාමාන්‍ය හොරකමකට හෝ රණ්ඩුවකට වැරදිකරුවන් වුණු අය මේ සිරගෙදරට කවදාවත් ගෙනත් දාන්නේ නැහැ. මෙතනට එන්නේ රුසියානු ඉතිහාසයේ බිහිසුණු ලේ පිපාසිතම අමානුෂිකම සහ දරුණුම ගණේ අපරාධකාරයෝ විතරයි. මේ වෙනකොට සිරකරුවන් 700කට ආසන්න පිරිසක් මේ සිරකුටි ඇතුලේ ජීවිතාන්තය දක්වා දඬුවම් විඳිමින් ඉන්නවා. ඔබට විශ්වාස කරන්න පුළුවන්ද මේ 700 දෙනා එකතු වෙලා සිදු කරලා තියෙන මුළු මිනිමැරුම් සංඛ්‍යාව 3500කට වඩා වැඩි. සරලවම කිව්වොත් මෙහි ඉන්න හැම එක් සිරකරුවෙක්ම සාමාන්‍යයෙන් මිනිස් ජීවිත 5ක් හෝ ඊට වැඩි ගණනක් බිලිගත්ත අතීතයක් තියෙන අය. ඒ අතරට බිහිසුණු මාලාකාර මිනිමරුවන් අහිංසක මිනිස්සු 100 ගණනක් ඝාතනය කරපු බෝම්බකරුවන් සහ තේරුම් ගත නොහැකි මානසිකත්වයකින් යුතුව මිනිස් මස් අනුභව කරපු කැනිබල් වරුන් පවා මේ අතර සිටිනවා. සමාජයට කිසිසේත්ම මුදාහරිය නොහැකි මනුෂ්‍යත්වයේ සේයාවක්වත් නැති මුර්ගයන්ගේ අවසාන නවාතැන තමයි බ්ලැක් ඩොල්ෆින් කියන්නේ. මේ බිහිසුණු අපරාධකරුවන් අතරින් ලෝකයේම කම්පනයට පත් කරපු අතිශය විකෘති සහ උමතු මනසක් තිබුණු සිරකරුවෙක් තමයි ව්ලැඩිමීර් නිකොලර් කියන්නේ. ඔහුගේ කතාව ඇසුවොත් ඔබේ ඇඟ කිලිපලා යන එක නියතයි. දවසක් ව්ලැඩිමීර් Tamanගේ මිතුරෙකු සමග අධික ලෙස මත්පැන් පානය කරමින් සිටින අතරතුර ඇති වූ සුළු ආරවුලක් දුරදිග යනවා. එහිදී ඔහු අතින් එම මිතුරා ඝාතනය වෙනවා. සාමාන්‍ය මිනිසෙකු නම් මෙවැනි වෙලාවට බියටපත් වුණත් ව්ලැඩිමීර්ගේ උමතු මනස ක්‍රියාත්මක වුණේ වෙනස්ම විදිහකට. ඔහු ඒ මලසිරුර තම නාන කාමරයට ඇද ගොස් ඉතාමත් අමානුෂික ලෙස කැබලි වලට කපා වෙන් කරන්න පටන් ගත්තා. එතැනින් නොනැවතුණු ඔහු එම මලසිරුරේ මස් කොටස් පිසගෙන අනුභව කර තිබෙනවා. ඔහු පසුව බලධාරීන්ට පවසා තිබුණේ එහි රසය බැලීමට Tamanට කුතුහලයක් ඇති වූ බවයි. පසුව පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා විටත් ඔහු Taman කලින් කළ වැරදි ගැන පවසමින් සිනාසුණු බවයි වාර්තා වෙන්නේ. අද වන විට මේ විකෘති මිනිසා බ්ලැක් ඩොල්ෆින් සිරගෙදර සදාකාලිකවම හුදකලා කර තිබෙනවා. ඔහුට නැවත කිසිදා නිදහස් ලෝකයට පැමිණීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මනුෂ්‍යත්වයේ සේයාවක්වත් නැති මේ වගේ ලේ පිපාසිතයන් මර්ධනය කරන්න සාමාන්‍ය සිරගෙවල් වල තියෙන සාමාන්‍ය නීති වලින්
කවදාවත් බෑ. ඒක සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. අන්න ඒ නිසයි බ්ලැක් ඩොල්ෆින් බලධාරින් මේ සිරකරුවන්ව පාලනය කරන්න සැබෑම යක්ෂ නීති වගයක් ක්‍රියාත්මක කරන්නේ. ඔවුන් මේ අපරාධකරුවන්ගේ ශරීර විතරක් නෙවෙයි ඔවුන්ගේ මනස සදහටම විනාශ කරලා දාන මිනිසෙකුට දරාගන්න බැරි තරම් භයානක මනෝවිද්‍යාත්මක උපක්‍රම මෙහි භාවිතා කරනවා. මේ නීති අතරින් පළමු සහ බිහිසුණුම නීතිය ක්‍රියාත්මක වෙන්නේ සිරකරුවෙකු තමන්ගේ කුටියෙන් පිටතට ගන්නා සෑම අවස්ථාවකදීමයි. එහිදී සිරකරුවාගේ දැස් කළු රෙදිපටියකින් සම්පූර්ණයෙන්ම වසා දමනවා. මේ සිරගෙදර ඇතුළත පිහිටීම හෝ සිතියම ඔවුන්ට කිසිසේත්ම මතක තබා ගැනීමට නොහැකි වෙන්නයි. ඊටත් වඩා භයානක වෙන්නේ ඔවුන් රැගෙන යන ඉරියව්ව. සිරකරුවාගේ ඉනෙන් පහළ අංශක 90ක් නමා ඔහුගේ දෑත් ඉදිරිපසට කර මාංචු දමා හිස පොළව දෙසට හරවා තමයි ආරක්ෂකින් ඔවුන්ව ඇදගෙන යන්නේ. මේ අමුතු ඉරියව්ව නිසා ඔවුන්ට ආරක්ෂකයන්ට පහර දීමට හෝ දිව යාමට තබා Tamanගේ ඉදිරියෙන් තිබෙන්නේ කුමක්ද කියාවත් බැලීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් වද හිංසාව එතනින් නතර වෙන්නේ නැහැ. බ්ලැක් ඩොල්ෆින් සිරකුටියකට ඇතුළු වුණ සිරකරුවෙකුට නිදහසේ ඉඳගන්න හෝ ඇලවෙන්න තියා හිතන්නවත් බෑ. උදේ 6ට අවදි වන වෙලාවේ සිට රාත්‍රී 10ට නිින්දට යන තෙක්, ඒ කියන්නේ දවසකට අකණ්ඩව පැය 16ක් සිරකරුවන්ට තමන්ගේ ඇඳ මත වාඩිවීම හෝ නිදා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්. ඔවුන්ට සිදුවන්නේ කුඩා සිරකුටියක ඇතුළත එක දිගට සිටගෙන සිටීම හෝ එහාට මෙහාට ඇවිදීම විතරයි. මේ නීතිය නිසා සිරකරුවන්ගේ මනස සහ ශරීරය අධික ලෙස වෙහෙසට පත් වී ඔවුන් කෙමෙන් උමතු තත්ත්වයට පත්වෙනවා. මේ සිරකුටි නිර්මාණය කරලා තියෙන්නේ අමුතුම ක්‍රමයකට. සිරකුටියේ ප්‍රධාන දොරට අමතරව ඇතුළතින් තවත් යකඩ කූඩුවක් සවි කරලා තිබෙනවා. සිරකරුවන් ජීවත් වෙන්නේ ඒ දෙවන යකඩ කූඩුව ඇතුළෙයි. ඒ වගේම මේ කාමරවල තියෙන විදුලි බුබුල් පැය 24 පුරාම වසරේ දින 365ම තදින් දල්වා තබනවා. ඒ කියන්නේ මේ සිරකරුවන්ට තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම කිසිදාක අඳුරේ නිදාගන්න ලැබෙන්නේ නැහැ. 24 පැය පුරාම ක්‍රියාත්මක වන CCTV කැමරා සහ සෑම විනාඩි 15කට වරක්ම සෛලය ඇතුළ පරීක්ෂා කරන සන්නද්ධ ආරක්ෂකයන් නිසා සිරකරුවෙකුට තමන්ගේ කියලා තප්පරයක හෝ පෞද්ගලිකත්වයක් මෙහි ඉතිරිවන්නේ නැහැ. මේ සිරකුටි ඇතුළෙන් ඇහෙන්නේ මනුෂ්‍යත්වයේ හඬක් නෙවෙයි. වීඩියෝ එක පටන් ගද්දී මම ඔබට කිව්වේ අන්න ඒ නිසයි මේ සිරකුටි ඇතුළේ ඉන්න දරුණු මිනිමරුව පවා දවස පුරාම දඬුවම් විඳලා දරා ගන්න බැරිම තැන බලධාරීන් ඉදිරියේ දනින් වැටිලා හඬා වැටමින් ඉල්ලන්නේ එකම එක දෙයයි. කරුණා කරලා අපිට මරණ දඬුවම දීලා මේ ජීවත් වන අපායන් සදාටම නිදහස් කරන්න කියලා. හැබැයි රුසියානු රජය ඔවුන්ට ඒ මරණය කියන සහනයවත් දෙන්නේ නැහැ. ඔවුන්ට සිද්ධ වෙන්නේ හැම තප්පරයකදීම තමන් කරපු වැරදි මතක් කරමින් ජීවිතයෙන් වන්දි ගෙවන්නයි. ඉතින් වීඩියෝ එක අවසානයේ මට ඔයාලගෙන් අහන්න තියෙන්නේ මේ වගේ දරුණු බන්ධනාගාරයක් අපේ රටේ තිබුණොත් කොහොමද කියලා. ඔයාලගේ අවංක අදහස පහලින් කමෙන්ට් එකක් දාන් යන ගමන් දැනුමෙන් සහ කුතුහලෙන් පිරුණු මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න සිතිවෙන් පිට YouTube channel එක දැම්ම subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු. හැමෝටම ජය වේවා.